හායි යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ උළුදු වඩේ රෙසිපි එකක්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපිට මේකට ඕනේ වෙනවා උඳු පිටි ග්‍රෑම් 150යි, පාන් පිටි ග්‍රෑම් 150යි. දැන් අපි මේකට ලුණු කුඩු, කෑලි මිරිස්, කහ කුඩු එකතු වතුර සාමාන්‍ය ප්‍රමාණයට එකතු කරලා අතේ ඇලෙන ප්‍රමාණයට අපි මේ පිටි මිශ්‍රණය හදා ගන්න ඕනි. වතුර මදි නම් තව ටිකක් ඇඩ් කරලා හොඳට අනා ගන්න. දැන් අපි මේකට කපාගත්ත අමු මිරිස්, හීනියට කපාගත්ත කරපිංචා, බීලූණු එකතු කරලා හොඳට අනා ගන්න ඕනි. මේ පිටි මිශ්‍රණය අපේ අතේ ඇලෙන ගානට අල්ලනකොට අතේ ඇලෙන විදිහට හදා ගන්න ඕනි. ගොඩක් ඝනව හදා ගන්න එපා ඔයාලා. දැන් අපි මේකට බේකින් සෝඩා තේ හැන්දක් එකතු කරගන්නවා. අද ඊස් නෑ මං ගාව. ඊස් තියෙනවා නම් ඔයාලා ඊස්ට් එකතු කරගන්න. දැන් අපි මේ විදිහට අනලා පැයක් විතර යනකම් පිපෙන්න තියන්න ඕනි. දැන් අපි මේකෙන් දැන් මේ තියෙන්නේ පැයකට විතර පස්සේ. දැන් අපි මේ විදිහට සාමාන්‍ය චූටි ප්‍රමාණයේ බෝල අරගෙන උළුදු වඩේ එක හදාගමු. අපි වඩේ එක හදා ගන්නකොට අත් දෙක හොඳට වතුරෙන් තෙමාගෙන ඉන්න ඕනි. පොල් තෙල් ගා ගන්න එපා ඔයාලා. අත් දෙක වතුරෙන් තෙමාගෙන එතකොට අපේ අතේ පිටි ඇලෙන්නේ නැහැ. මේ විදිහට ඔයාලා හදාගන්න. ඒකවල මැද හිල සාමාන්‍ය ඩිංගල් ලොකුවට හදාගන්න. නැත්නම් වඩේ එක බැදෙන්නේ නැහැ. ටිකක් මැද අමුයි. දැන් අපි තෙල් චාච්චියක් ලිපේ තියලා වඩේ එක බැදෙන ප්‍රමාණයට තෙල් දාගන්න. වඩේ එක සම්පූර්ණයෙන් වැහෙන ප්‍රමාණයට තෙල් දාගත්තාම හොඳට බැදෙනවා. දෙපැත්තම මාරු කර කර දදා හොඳට බැද ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත වඩේ ටික. ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ මට.